ගැඹුරු නිශ්ශබ්දතාවයක් පවතින ගමක දීප්තිමත් රාත්‍රී අහස යට කුඩා දරුවෙක් සඳ දෙස බලාගෙන කතාන්දර අසමින් සිටියේය. රාත්‍රිය තවත් නිශ්ශබ්ද වන විට සඳ තවත් දීප්තිමත්ව බබලන්නට වූ අතර එය දරුවාගේ සිත පුදුමයෙන් සහ අමුතුම හැඟීමකින් පුරවා දැමුවේය. මෘදු රිදී සඳ එළියක් දරුවා වටා මෘදු ලෙස එති නිදා සිටින ගම්මානයෙන් ඔහුව සෙමින් සහ ආරක්ෂිතව අහසට ඔසවාගෙන ගියේය. වලාකුළු සහ තරු අතරින් පාවෙමින් යන විට දරුවා තුල කිසිදු බියක් නොවූ අතර ඔහුට දැනුනේ මහත් වූ සාමයකි. ඒ වන විට පහළ ලෝකය කුඩා වී ඈත් වෙමින් පැවතුණි. දරුවා සෙමින් සඳහේ මෘදු රිදී පොළව මත පය තැබූ අතර ආලෝකයෙන් සහ සංසුන්කමින් පිරුණු නිහඬ ලෝකයක් සොයාගත්තේය. සඳ දරුවාගේ සිත දයාවෙන් පුරවා දැමූ අතර මෘදු සිහින අයත් වන්නේ පිරිසිදු සිතක් ඇති අයට බව ඔහුට මතක් කර දුන්නේය. අලුයම උදාවන විට සඳ එළිය විසින් දරුවාව නැවතත් නිදා සිටින තම නිවස දෙසට මෘදු ලෙස රැගෙන ගියේය. උදෑසන වන විට දරුවා නිහඬ සිනහවක් තවරාගෙන සාමකාමීද නිදා සිටි අතර සඳ වියකී යමින් නැවතත් ඔහුව බලා ගන්නා බවට පොරොන්දු විය.